Hi guys, iBourne කියලා පිළිගන්නවා සිංගප්පූරු ලංකන් YouTube channel එකට. වෙනදා වගේම සිංගප්පූරු ලංකන් YouTube channel එකට ඔයාලට වැදගත් වෙන දේවල් සිංගප්පූරුවේ ඉන්න මම ඔයාලට වැදගත් වෙන දේවල් වගේම ඔයාලට ලස්සන තැන් වගේම සිංගප්පූරුවේ පෙන්වන. අද මම ඔයාලට කියන්න යන්නේ සිංගප්පූරුවේ ඉන්න ඔයාලට සිංගප්පූරුවේ එන්න හිතන් ඉන්න ඔයාලට විසිට් එක හරි කමන්නේ එන්න හිතන් ඉන්න ඔයාලට සිංගප්පූරුවේ කරන්න බැරි දේවල් ගැන. ගයිස් එහෙනම් මම ඔයාලට මුලින්ම ඔයාලට කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ මේක පොඩියට සමහර විට හිතන්න පුළුවන් ලංකාවේ ඉඳන් එන කට්ටිය එයා අපේ ලංකාවේ වගේ පුළුවන් කියලා. ඒ මුලින්ම මම ඔයාලට කියන්නම් මෙහෙ ඇවිල්ලා ඔයාලට මෙහෙ ඉන්න කට්ටිය හරි මෙහෙ කුණු විසි කරන්න බෑ. ඒ කියන්නේ හැමතැනම කුණු විසි කරන්න බෑ. අපිට කුණු විසි කරන්න බඳුන් තියලා තියෙනවා. ඒ බඳුන් වලට විතරයි කුණු දාන්න පුළුවන්. ඒක තමයි මම ඔයාලට පළවෙනිම කියන්නේ කරන්න බැරි දේවල්. ඊළඟ දේ තමයි ඔයාලට කරන්න බැරි එක මම ඊළඟට කියන්නේ මේ ඔයාලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල යනකොට බස් එකේ හරි MRT හරි යනකොට ඔයාලට කන්න බෑ බොන්න බෑ. ඒ කියන්නේ මම කියන්නේ මේ ඔය හදිසියක් වෙලා අසනීපයක් වගේ වෙලා වතුරක් බොන එක නෙවෙයි. කන්න බෑ බොන්න බෑ. ඒ වගේ තමයි ඔයාලට දූරිය නර යන්නත් බෑ. දූරිය නර යන්නත් බෑ බස් වල හරි MRT වල. එහෙම වෙලා මේ වුණොත් ඔයාලා කාලා බීලා වුණොත් ඒ මොකද ඒගොල්ලෝ කැමරා තියෙන හැමතැනම ඔයාලට ෆයින් එකක් ගහනවා ඒගොල්ලෝ. ඒකත් ටිකක් $500ක් වගේ ගානක දිනවා. එක එක ප්‍රමාණ වැඩි පළවෙනි පාර දෙවෙනි පාර එහෙම කියලා මෙහෙ වැඩි වෙනවා. කුණු විශ් කරත් එහෙම ඔයාලා $500යි කියලා දාලා තින්නේ දඩේ. ඊට පස්සේ ඊළඟ එක තමයි ගයිස් මම ඔයගොල්ලෝ කියන්නේ ගොඩක් දෙනෙක් අපේ දැන් ඔය ගෑනු පිරිමි ભેදයක් නැහැනේ. දැන් ගොඩක් කට්ටිය ගයිස් ස්මෝක් කරනවා. ඒ කියන්නේ ධූම්පානය කරනවා. ධූම්පානය කරන්න මේ රටේ පුළුවන් වුණාට ඔයාලට පුළුවන් තැන් තියෙනවා. පබ්ලික් තැන් වල බෑ. ඒ වගේම බස් ස්ටොප් එකෙන් බස් ස්ටොප් වල හරි බෑ ධූම්පානය කරන්න. මෙහෙ ධූම්පානය කරන්න පුළුවන් තැන් වල බොහෝ දුරට රබිෂ් බින් එක උඩ තියෙනවා එස්රේ එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ තැන් වල දාන්න පුළුවන්. මෙහෙ පබ්ලික් පාක් වල බොන්න බෑ දුම්. මේ දුම් බොන එක තමයි ඒ වගේ තමයි ඔයාලා දුම් බීලා සිගරට් කොටේ තියෙනවනේ. ඒක බිමට දාන්න එපා කවදාවත්. ඒක බිමට දැම්මොත් මට ඕන තරම් අත්දැකීම් තියෙනවා. අපේ යාළුවා අහුවෙලා තිනවා. $300ක් 400ක් දඩයක් ගහනවා. මොකද ඔයාලට සිවිල් පිට තමයි ඒගොල්ලෝ ඉන්නේ චෙක් කරන කට්ටිය. ඒගොල්ලෝ සිවිල් පිටේ ඉඳලා අනිවාර්යෙන් ඔයාලට දඩ ගහනවා. ඒක තමයි ඔයාලට ධූම්පානය සම්බන්ධ කියන්නේ. ඒ වගේ තමයි ධූම්පානය වල ඉලෙක්ට්‍රික් තියෙන්නේ. වේෆ් එක කියන්නේ. ඒක නම් අනිවාර්යෙන්ම සිංගප්පූරුවේ තහනම් කරලා තියෙන්නේ. ඒ අනිත් එක තමයි ධූම්පානය සම්බන්ධව ඔයාලා තව කියනවා නම් ඔයාලා සමහර විට ලාභෙට වෙන රටවල් වලින් දෙන එක්සැම්පල් එකක් කියද හැකි උදාහරණයකට කියද හැකි ඉන්දුනීසියාවෙන් මැලේසියාවෙන් සිගරට් ලාභයි. හැබැයි ඔයාලට ඒවා ළඟ තියාගන්න බෑ. අහු වුණොත් අනිවාර්යෙන් ඒකටත් ෆයින් එකක් ගහනවා. ඊළඟ දේ තමයි ගයිස් මම මේ ධූම්පානයට පොඩ්ඩක් සමාන නිසා මම කියනවා මේ දවස්වල ගොඩක් කට්ටිය ඇබ්බැහි වෙලා තියෙන ඩ්‍රග්ස් එක ගැන කියනවා නම් ළමයි මේ නීති හරිම තදයි. ඩ්‍රග්ස් වලට නම් කිසිම chance එකක් දෙන්නේ නැහැ ගයිස්. ඕලා මේ ඉන්න හරි මේ ඇවිල්ලා ඉන්න ස්ටුඩන්ට්ලා හරි කමන්නේ නැහැ, වර්කර්ස්ලා හරි කමන්නේ නැහැ. දැනගන්න ඕන හොඳම දේ වැදගත්ම දේ කිසිම chance එකක් දෙන්නේ නැහැ ඩ්‍රග්ස් වලට නම්. ඩ්‍රග්ස් වලට මම කියන්න සාමාන්‍යයෙන් සමහරට අවුරුදු 10ක් හිරේ දාන්න පුළුවන්. ඒ වගේම තමාට ජීවිතාන්තය දක්වා හිරේ දාන්න පුළුවන්. ඒ කියන්නේ කසපාරවල් ගහන්න පුළුවන්. ඒ වගේම ඒවලට තියෙනවා ගයිස් මම නිකන් බැලුවා හොයලා ගංජා වගේ වලට අපි මල් කියන්නේ මල් වගේ වලට ග්‍රෑම් 500ක් තිබ්බොත් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන්න පුළුවන්. ඒ වගේ හෙරෝයින් වලට ග්‍රෑම් 15යි. ඒ වගේ එක එක දේවල් වලට එක එක ගණන් තියෙනවා. අනිවාර්යෙන් ඒවා නම් ඒ වලට කිසිම chance එකක් නැහැ සිංගප්පූරුවේ. ඔයාලා මෙහෙ කරන කට්ටිය හරි ඉන්නවා නම් පොඩ්ඩක් පරිස්සමින්. මොකද මෙහෙ බිස්නස් කරන්නත් බෑ ඒවා. ඒවා බිස්නස් කරත් අනිවාර්යෙන් දඬුවම් නම් දෙනවා ගයිස්. කිසිම chance එකක් නැහැ. ඊළඟට මම ඔයාලට කියන්නම් ප්‍රධාන දේ තමයි අපේ ලංකාවේ වගේ නම් මෙහෙ කරන්න එපා. කෙල ගහන එක. සමහරට බුලත් ඉර කාලා කෙල ගහනවා ලංකාවේ නම් හැමතැනම. ඒ වගේ දේවල් ගයිස් මෙහෙ කරන්න බෑ. කෙල ගහලා වුණත් ඔයාලට ඒ ටික තමයි වෙන්නේ. දඩයක් ගහනවා අනිවාර්යෙන්ම සිංගප්පූරුවේ. ඊළඟට මම කියන්නම් ඔය සාමාන්‍ය දිනදා අපි කරන එකක් තමයි මම හයිවේ නටිතර කියන්න යන්නේ. දිනදා අපි ඔය පාරේ යනකොට මෙහෙ තියෙනවා පාර මාරු වෙන තැන්. ඒ වලින් නැතුව අපි පාර මාරු වුණොත් පාර මාරු වල ඒගොල්ලෝ ඇල්ලුවොත් අපිට $50ක් දඩ ගහනවා. මෙහෙ තියෙනවා $50ක් දඩ ගහනවා අනිවාර්යෙන් නෝමල් තැනකින් පාර පැන්නොත්. ඔයාලට ට්‍රැෆික් ලයිට් එකක් දාලා තිනවා පාර පයින්න තැනක්. එතනින් තමයි පයින්න මෙහෙ නීති තියෙන්නේ. ඔය වගේ ඒවා තමයි තියෙන්නේ. තව තියෙනවා අනිත් එක තමයි ගයිස් ඕගොල්ලෝ දන්නවනේ අපි ලංකාවේ නම් ඔය චුයින්ගම් කනවා. ඒකත් මෙහෙ ලෝ එකේ කරන්න බෑ. චුයින්ගම් කාලා චුයින්ගම් කන්න බෑ. චුයින්ගම් කාලා විසි කරන්න බෑ. ඔයාලා ඔක්කොම මේවා කරන්නේ ඔය කුණු විසි කරන ඒ වගේ ඒවා කරන්නේ ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ ක්ලීන් එක තියාගන්න. මෙහෙ සිංගප්පූරුවේ නීතියට චුයින්ගම් කන්නත් බෑ. ඒ වගේ තමයි ඊළඟට මම තවත් වැදගත් දෙයක් කියනවා.
අපි ඉතින් ලංකාවෙත් සාමාන්‍යයෙන් අපි හරි අවසානයේ සතෙක් දැක්කහම වුණත් සතෙකුට කන්න බොන්න දෙන්න අපි ආසයිනේ නේ. මෙහි එහෙම සතුන්ට ෆීඩ් කරන්න බෑ. ඒ කියන්නේ කන්න බොන්න දෙන්න බෑ. විශේෂයෙන්ම මෙහි පරවිය ඉන්න ගොඩක් හැමතැන වගේ සමහර කට්ටිය ඔය විනෝදෙට විසි කරනවා පාන් කෑල්ලක් කරමින්. අහු වුණොත් ගයිස් ඔයගොල්ලන්ට ඩොලර් 5000ක් විතර දඩයක් ගහනවා මෙහි අහු වුණොත්. ඒ වගේ තමයි අනිත් එක තමයි සමහර කට්ටිය ගයිස් දැන් මේ දවස්වල මෙහි ගොඩක් තියෙනවා බයිසිකල් තියෙනවා. අපිට ෆුට් සයිකල් කියන්නේ අපිට ෆුට් සයිකල් අපිට ස්කෑන් කරලා ගන්නත් තියෙනවා බයිසිකල් පාරවල් වල ඇප් එක දාලා. ඒ වගේම සමහරට තියෙන කට්ටියත් ඇති. සමහරට මේක දන්න කට්ටියත් ඇති. මෙහි නොදන්න කට්ටියත් ඇති. එක්ක මෙහි එන්න කට්ටිය එන්න බලාපොරොත්තු ඉන්න කට්ටියට කියන දෙයක් තමයි බයිසිකලේ අපිට පාරේ යන්න බෑ. පාරේ යනවා නම් ගයිස් අනිවාර්යෙන් හෙල්මට් එකක් තියෙන්න ඕන. රෑට යනවා නම් ඉස්සරහ ලයිට් එකක් තියෙනවා පස්සේ ලයිට් එකක් තියෙනවා. ඒ ඉස්සරහ ලයිට් එක පස්සේ ලයිට් එකයි රෑට යනවා නම් පාරේ නෙවෙයි අපි පේමන්ට් එකේ ගියත් ඒ බයිසිකල් පදින මන් තියලා තියෙනවනේ. ඒකේ ගියත් අපිට රෑට නම් ඒ ලයිට් එකයි මේකයි ඕන. එහෙම නොගියොත් ඔයාලට දඩ ගහනවා. ඒ වගේම ගයිස් ඊළඟට දැන් ඒ වගේම ගයිස් සිංගප්පූරුවේ අනිත් මේ විශේෂ දෙයක් මේක මම දැනගත්තෙත් මේ ළඟදී. ගයිස් මේක තමයි මේක විශේෂම දෙයක්. මේ ළඟදී තමයි මම මේකත් දැනගත්තේ නිවුස් වලින්. මෙහි පළතුරක් බිමට වැටලා තිබ්බත් අපිට අහුල ගන්න බෑ. ඒවා රජයේ දේපලක් කියලා තමයි කියන්නේ. මේ ළඟදී දවසක් එහෙම පළතුරක් අහුලගෙන ඉන්දියන් කෙනෙක් එයාට ඩොලර් 5000ක් දඩ ගැහුවා. ඒගොල්ලෝ කියන්නේ මේ අතු කඩන්න බෑ. විශේෂයෙන් මල් සමහර කට්ටිය මල් වලට කැමති මල් අතු කඩන්න බෑ. මෙහි තියෙන පබ්ලික් මේ පොදු දේපල වලින් ඒ වලින් මුකුත් කරන්න බෑ. අනිවාර්යයෙන්ම දඩ ගහනවා. ඒ වගේ තමයි guys. ඒ ටික තමයි මම දැනට ඔයාලට කියන්නේ. ඔයාලා මේ සම්බන්ධව ඔයාලා දැනුවත් වෙන එක හොඳයි. ඔයගොල්ලන්ගේ ආරක්ෂාවට හොඳයි. ඔයාලටත් මොන හරි තව අමතර දේවල් තියෙනවා නම් මට මිස් වෙච්ච දේවල් තව ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ අමතර දේවල් තියෙනවා නම් guys ඔයගොල්ලෝ මේක යටින් කමෙන්ට්ස් කරන්න සපෝට් එකක් දෙන්න. තව කෙනෙකුට දැනුවත් වෙන්න ඔයාලා ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් එකක් දාන්න guys. මම සිංගප්පූර් ලංකන් YouTube channel එක හැමදාම වගේ අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් වැදගත් වුණා කියලා මම හිතනවා. ඒ නිසා ඔයාලා subscribe කරලා තියාගන්න. මීට ඉස්සරහට මම ඔයාලට සිංගප්පූරුවේ වගේම අපි යන එන තැන් වගේම ලස්සන දේවල් ඒකම වැදගත් වෙන දේවල් වගේ දේවල් මම ඔයාලට දානවා වීඩියෝ එකේ. එහෙනම් guys subscribe කරලා තියාගන්න සිංගප්පූර් ලංකන් YouTube channel එක. එහෙනම් guys ගිහින් එන්නම්.